ඉස්සර මම මෙතනින් පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතුණා. මොකද හේතුව කිව්වොත් මම කියන්නම් කතාව. මේ තියෙන්නේ මගේ කැම්පස් ජීවිතේ මම ගත්ත පළවෙනි ෆෝන් එකයි දෙවෙනි එකයි තියෙනවා. පළවෙනි එකයි දෙවෙනි එකයි මැද එකකුත් තියෙනවා. මේ තියෙන්නේ දැන් තියෙන එක. මම කතාවට එන්න. මේ තියෙන්නේ මම මේ කියන්න උත්සාහ කරන දේ ටිකක් ගැඹුරින් තේරුම් ගත්තොත් හොඳ වෙයි කියලා මට හිතෙනවා. පොඩි උන්ට නම් මේක තේරෙන්නේ නැති වෙයි. දෙමව්පියෙක් මේක අහනවා නම් උන්ට ටිකක් තේරෙයි. මේ තියෙන්නේ මගේ කැම්පස් ජීවිතේ පළවෙනි ෆෝන් එක. මෙන්න මේක තමයි පළවෙනි දඩ ඒරියල් එකකුත් තියෙනවා. මේක උසයින් දැන් අමාරු අන්න යකෝ බැටරි එක ගලවන. හරි. එතකොට හරි. මේ කතන්දරේ ඕක මේ තියෙන්නේ මෙන්න මෙච්චර උසයි. ඕක තමයි ඉස්සර අපි ඉතින් පාවිච්චි කරේ පළවෙනිම ෆෝන් එක මගේ. හරිනේ කතාව රයිට්. මේ තියෙන්නේ දෙවෙනි එක. මේ දෙකම Nokia. ඉස්සර ඉතින් ඔය Samsung Apple ගොම්පාට්. එහෙම Nokia තමයි සීන් එකේ ඉන්නේ. මේකේ තේරියල් එක තිබ්බ දැන් ඒරියල් එක කැඩිලා. ඔන්න ඒ කතාව එතනින් හරි. එහෙනම් මේක තමයි මගේ පළවෙනි ෆෝන් එක පළවෙනි එකයි දෙවෙනි එකයි. ඊළඟට මෙන්න යකෝ කෝල් එකකුත් මේකට එනවා මේ හරි. ඒක පැත්තකින් තියපන්කෝ. ඒක අයින් කරපන් කෝල් එක නම් මේ තියෙන්නේ දැන් තියෙන එක. මේ තියෙන්නේ දැන් තියෙන. දැන් මම පාවිච්චි කරන එක මේ තියෙන්නේ. ඒකෙත් ලොකු කතාවක් තියෙනවා. පාවිච්චි කරනවා කියලා කිව්වා මම. ඒ කතාව ඇත්ත. මම එතෙන්ට එන්නම්. එතකොට මේ මම පෙන්වුවේ වයසයි පරතරයයි අත්දැකීමුයි මම හිතනවා එකට ගන්න පුළුවන් වෙයි කියලා. මේක ඊට එහා ගැඹුරු දෙයක් මේකේ තියෙනවා. කතාව තේරෙනවනේ කියන්නේ. මේක අස්සර මම වචනයක් දානවා. මම A level ඉගෙන ගත්තේ pure applied. අපේ කාලේ විෂයන් 4යි. මේකෙන් ගන්න තියෙන වචනේ ඕක මේ ෆෝන් මගුලක් පෙන්ලා එක නෙමෙයි කතාව. ගන්න තියෙන්නේ එතන